කියලා තියෙනවා සුපරි ගේම් එකක් නෙමේ සුපිරි ග්‍රැනි ගේම් එකේ බක්ස් තමයි කරලා තියෙන්නේ අද සුපිරි ගේම් ඉතින් guys මේ රිමෝට් එක අරන් ඇවිල්ලා ඔය දොර අරින්න ඕන හරිද එළියට පස්සේ මෙන්න මේ ආකාරයට මේ පෙපර් ස්ප්‍රේ එක ගන්න ඕන අරගෙන මෙන්න මේ ආකාරයට ග්‍රැනි ගේ මූණට ගහන්න ඕන ඊට පස්සේ මොකද දන්නවද ගන්න ඕන ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මෙතනින් නැවෙන්න ඕන පස් පාරක් විතර නැවෙලා කෙලින්ම ගාලා උඩට යන්න ඕන කෙලින්ම හෙඩට හැටේ පාගල යන්න ඕන කෙලින්ම උඩට හරිද ඊට පස්සේ guys ඔයගොල්ලන් මෙන්න මේ ආකාරයට ග්‍රැනි එනකම් උඩ වනසන්න ඕන හරිද කො අපේ ග්‍රැනි යාළුවා නෑනේ අපේ ග්‍රැනි යාළුවා නෑ අමේ එන්නේ කොල්ලා දෙල්ල ඔන්නෝම ගැහුවා පැන්න හරිද දැන් බලන්න guys අපි නැගිටිනකොට වෙලා තියෙන දේ බලමු අපි බලමු on a day 2 okay let's go hari guys tinggalම අපි මේ ගනින් බං මෙන්න මේ අංගාට ග්‍රැනියම අපි ගෙන්න ගන්නවා කොහෙන්ද එන්නේ ග්‍රැනි අඩෝ ග්‍රැනි වරෙන් යකෝ ගහගන්න පයින් ගහගන්න වරෙන් ග්‍රැනි ඉතින් guys මම කලින් දාපු ග්‍රැනි ගේම් එක බැලුවේ නැද්ද how sad මොකද්ද බං ඉතින් නිකන් තියෙන වීඩියෝ එකනේ ඔක බලන්න මොකටද ලෝභ වෙන්නේ දැක්කනේ guys ග්‍රැනිව අපිට පෙවුනේත් නෑ ඒ අඩෝ ග්‍රැනි මම පේනවද ඔයාලට පේන්නේ නේ ආන් ඒ බයි තියාගන්න හරිද දැක්කනේ guys දැන් ඉතින් ග්‍රැනි අපි යටත් කරගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට ග්‍රැනි ගේම් එක ගහගන්න බැයිද ඔයගොල්ලන් ග්‍රැනි ගේම් එක ගහගන්න බැරි දුක මෙන්න මේ මම තව බග් දෙකක් තුනක් කියලා දෙන්න ඒකෙන් ඔයගොල්ලන් ඉගෙනගෙන බග් තුන මේ කරලා බලලා ග්‍රැනි ගේම් එක අනිවාර්යෙන් 100ක් විතර දිනන්න ඉතින් ඔය ස්ට්‍රෙස් එකෙන් ඉන්න ග්‍රැනි ගේම් එක දිනන්න බැරි හරි ඒවෙන් වැඩන්නේ හරි බං ඉතින් එළ බං ග්‍රැනීට පේන්නේ නැද ඊට පස්සේ guys මම ඔයාලට කියලා දෙන්න තවත් මේක ග්ලිච් එකක් නෙමෙයි හරිද ඒක ග්ලිච් එකක් නෙමෙයි මේක පොඩි ට්‍රික් එකක් ඔයගලන්ට මොකෙන් හරි හැමර් එකක් හොයාගන්න බැරි වුණොත් හැමර් එකක් හොයාගන්න මෙන්න මේ ආකාරයට guys හැමර් එකක් හොයාගන්න බැරි වුණොත් මෙන්න මේ හිලෙන් එහා පැත්තට ඕක දාන්න ඊට පස්සේ බං ග්‍රැනි ඔය ඔක්කොම ටික කඩාගෙන යනවා දැක්කනේ ඕක තමයි බං ඕක ග්ලිච් එකක් නෙමෙයි ඕක පොඩි ට්‍රික් එකක් ඒක නිකන් බග් එකක් වගේ එකක් තමයි මේ ඊට පස්සේ මෙන්න මේ ආකාරයට දැන් මේ ඔය ටික මේක අරගෙන දාගමු කිසිම වැඩක් නැති වැඩ කරන්නේ මතන අරගෙන අරගෙන ගස් ග්‍රැනි පේන්නේ ඔව් ග්‍රැනි අසන් ග්‍රැනි මම මෙතන දින අටුවක්කුවේ කෑල්ලක් ඔඩු සිරාවටම හරි බං ඉතින් එළම අපි යනවා දැන් දෙවෙනි ග්ලිච් එකට අපි බලමු මොකක්ද දෙවෙනි ග්ලිච් එක කියලා ඉතින් ගත්තා එතකම් මම මේ උඩට යනකම් ඔයගොල්ලන් උඩට යනකම් මෙන්න මේ ඔය බාන දෙක හොයාගෙන තියාගන්න guys අර ෆ්‍රීස් කරන මැෂින් එකයි ටෙඩියවයි හොයාගෙන තියාගන්න ඊට පස්සේ මෙන්න මෙතනට ඔක දාලා ටෙඩිය අයිනෙස් දසමෙන් යන්න ඕන මෙන්න මෙතන කරත්ත තියෙනවනේ ඊට පස්සේ දැන් ග්‍රැනි යනකම් ඔතන ඉන්න ඕන අපිම හරි බං තියලම ඕකේ නෝ එනවත් එක්කම guys ග්‍රැනිට දාන්න නරක පේනවනේ guys ග්‍රැනි ශකබුන් සලබලාස් හරිද මෙන්න මෙතනින් අපේ සෙලෙන්ට් නක්කම වෙනවා ඔය සෙලෙන්ට් නා ගැම්මත් තමයි බක්ක හරි මෙන්න දැක්කනේ උඩින් ගියත් මුකුත් වෙන්නේ නැහැ හරිද ඔක තමයි දෙවෙනි බ්ලොග් එක කොහමද සැප කණේනේ ඉන්නකො ඉතින් දැන් මචං ග්‍රැනි කෙලින්ම යටින් මතුවෙලා ඇති බලන්නකො මගේ පොතේ හැටියට නම් දැක්කනේ බං ඉතින් දැක්කනේ පොතට වැරදිනවද බං එහෙම වැරදෙන්නේ නැහැ මේවා guys පොතේ හැටියට කරන්නේ තාත් මම ඔයගලන්ට ග්ලිච් කෙනල්ලා දෙන්න දිගට වැඩේ සිටින්න ග්‍රැනි එකේ ග්ලිච් තව ගොඩාක් තියෙනවා
පොතක් තියෙනවා ගයිස් පොතක් තියෙන්න ඕන ගයිස් ග්‍රැනි දැන් මං ඔයගලන්ට ග්ලිච් ඔය ග්‍රැනි ග්ලිච් එකම පටන් ගන්න YouTube channel එකක් හිතාගෙන ඉන්නවා දැන්ම ගයිස් පොතක් ගන්න අරගෙන ඒක ලියන්න මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඔහොම තමයි ගයිස් අපිත් ඉගෙන ගත්තේ. මොනවාද මම වෙන්නේ? හරි බං ඉතේලව ග්‍රැනිට කේස්. හරි බං ඉතින් එළම අපි තුන්වෙනි ග්ලිච් එකටත් ඔන්න ආවා. අම්මා දැන් ගයිස් ඔතනින් ඔන්නම ස්පයිඩර් කීයක නිදාස් කරනවා. දැන් අපි යන්නේ දන්නවද ස්පයිඩර් කීයක් ගත්තා කියන්නේ කොහෙද යන්නේ කියලා? කෙලිම පල්ලෙහාට. ඒ කියන්නේ කානුවට යටම තට්ටුවට කිව්වත් හරි නැත්නම් ස්පයිඩර් මංකි ඉන්න කානුවට කිව්වත් හරි. හරිද? අයඩෝ මන්නම් මේ බැරිම මේ මොකද්ද මේ මොකද්ද කානුවේ තමයි මට නම් සෙල්ලම් බැරි. හරි කානුවේ සෙල්ලම් බැරි අයට තමයි මේ වීඩියෝ ගිනාවේ බලන්න. අන්න දිව්ව දැක්ක ගමන් දිව්ව දැක්කද ගයිස් වරද්ද. ඌ දන්නවා දැන් උට දෙන්න යන්න වැඩි කියලා වරේ. ගයිස් මේක කරද්දී ඔයගලන්ට ෆස්ට් ටයිම් හරියන්නේ මේ දැල කඩා ගන්න කඩාගෙන අරු එද්දිම ආයෙත් පයින්නේ දැන් ඕක අතනින් හරියන්නේ මචං හරිද හරි ගයිස් එක මේ වුණා එහෙම තමයි දැල කඩා ගන්න ඕන මේ පැත්තෙන් එද්දි පැත්තට දාලා එනවා ඊට පස්සේ අපි මෙතනින් ගාන්න මෙන්න මේ ආකාරයෙන් ඉන්නවා දැන් ගයිස් මේ කරන්න යන්නේ අර මකුලව හිර කරනවා. හරිද? මම සද්ද වැඩි කරනකොට. හරි ගයිස් ඔයගලන්ට ඇහෙන්නේ නැති මේ මකුලව අපිව කෑවා කරස් ගාලා. ඒ සද්දේ ඔයගලන්ට ඇහුණා නම් ග්ලිච් එක හරියටම වැඩ කළා. ඉතින් දැන් අපි කානුවට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ බැටරිය ගනින් බා. ග්‍රැනි උඩ තට්ටුවේ මම තන පැනලා අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. වාසිතෙන් ඔන්න Q&A එක ගෙනල්ලා තියෙනවා තාම බැලුවේ නැත්තම් බලන්න. ඒ වගේම guys Graveyard Shift එකේ episode 2 ඇවිල්ලා තියෙනවා. තව ටික දවසකින් එයි එකත්. ඉතින් පේනවනේ guys පේනවනේ easy බම් මේ වගේ සියගොනුත් කරලා බලන්න. ඉතින් guys මේක ප්‍රැක්ටිස් වෙලා කරන්න ඕන දෙයක්. මේ වකුළු වගේ වේගයට අපිත් පයින්ට් ඕනේ එහා පැත්තට නැත්නම් මූ කනවා අපිව. මේනනේ කටේ හැටි. ඌ හිර වෙලා. හයි ඉතින් මම ඔයගලන්ට කිය හිටියේ මේ මොකද්ද